අවධානයෙන් බලා සිටින තරගයක් පැහැදිලිවම ප්‍රිය තරග නිර්මාණයේ ප්‍රේක්ෂකයන් විවිධ ගැටුම් නිර්මාණය කරනවා පැහැදිලි මේ තරගය තුළදී දැන් සුදානම් අකිල් ආශාන්ත ලෙපෙන්ඩරේ පන්දු යොමු කිරීම සඳහා පන්දු ආරය සඳහා පන්දු පහ බැගින් පන්දු ආර හතරක ක්‍රියාත්මක වෙනවා. දිව්‍යානව අකිල් ප්‍රථම පන්දු යොමු කිරීම සඳහා ප්‍රථම පන්දුව තුළදී ස්ථානගත කිරීම සාර්ථකයි. ගෝකුල් බලමු විනිශ්චයකාරවරයාගේ සංඥාව. විනිශ්චයකාරවරයා තාමත් සංඥාව ලබා දුන්නේ නැහැ. අප වෙත නිල වශයෙන් විනිශ්චයකාරවරයා තෙවන විනිශ්චයකාරවරයාට යොමු කර තිබෙනවා. බලමු තරඟ තීරකරයා පරීක්ෂා කරා. තරඟ තීරකරයා තීරණය කරා ලකුණු 4ක් බවට සීමා රේඛාවෙන් පිට තිබෙන විට දෑත තුල පන්දුව ස්පර්ශ වී තිබෙනවා. අපේ තරඟ නිර්මාණය අනුව තරඟ තීරකරයා ලකුණු 4ක් බවට සංඥා කළා යනුව ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි ප්‍රිය තරඟ නිර්මාණනේ ලකුණු සංඛ්‍යාව පැහැදිලිවම පුනරුපුරණයෙන් හඳුනා ගන්න ලෙසයි යනුව ඉතාමත් හොඳින් කැමරා කාන්තිය හසුරන තරඟට ස්තුතිවන්ත වෙති. මේ නවතා ගැනීමේදී ලබා දුන් දායකත්වය පිළිබඳව දැන් ලකුණු 4යි මුල් ලකුණු සංඛ්‍යාව තරඟ තීරකරා පැහැදිලිවම සංඥා කළා යනුව දැන් තරගය උණුසුම වැඩි වෙන ආකාරයක් ලැබෙනවා. ප්‍රථම පන්දුව තුළදීම අශාන්ත ලෙපන් සාර්ථක ස්ථානගත කිරීම සිදු කළේ ගෝකුල් විශාල උත්සාහයක් දරුවත් ඔහුගේ පාදයේ හතරේ සීමාවෙන් පිට තිබෙන්නේ පන්දුව දෑතේ දැවටෙන විටදී ප්‍රිය තරග නිර්මාණනේ දිව්‍යානවා පන්දුව යොමු කිරීම සඳහා අකිල් එවන සාතික පන්දුවක් අපූර්ව පන්දුවක් යොමු කළේ. දැන් 2300කට අධික පිරිසක් මේ තරග මාලාව සජීවව නරඹන ආකාරයක් ලැබෙනවා. වීනස් පොලොන්යා සුපර් පැෂන් අතර තරග බොහෝ දෙනා වැඩි අවධානයෙන් බලන ආකාරයක් ලැබෙනවා අපේ තරග නිර්මාණනේ. දිව්‍යානවා අකිල් නැවතත් පන්දුව යොමු කිරීම සඳහා වැඩ සාතික පන්දුවක් කුඩුගොනේ පන්දුව ගෝකුල් සුරකෝඩ පන්දුවක් බවට පරිවර්තනය කර ගන්නවා විට අශාන්ත ලෙපන් ගේනීම දැන් නිමාවට පත්වනවා. අකිල් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නේ පානදුර සුපර් පැෂන් සංසිතේ මේ වකවානුව තුළ හොඳ රිද්මයක පසුවන වමත් පිතිකරුවාගේ උඩ පන්දුව දැන් සුරකිව රැක ගන්නවා ගෝකුල් ප්‍රිය තරග නිර්මාණය අනුව දැන් නෞක පිතිකරුවා ක්‍රීඩා පිරියට සමාදන් වන්නේ සමීර සඳරුවන් නෞක පිතිකරුවා ලෙස ක්‍රීඩා පිරියට සමාදන් ආකාරයක් ලැබෙනවා ප්‍රිය තරග නිර්මාණයේ කෙමින් තරගයේ උණුසුම වැඩි වෙන ආකාරයක් ලැබෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 4 දක්වා වැඩි කර ගන්නවා විට නෞක පිතිකරුවා සමීර සඳරුවන් ක්‍රීඩා පිරියට සමාදන් වන්නේ මොහමඩ් අකිල් සුදානම් පන්දු යොමු කිරීම සඳහා සාර්ථක ප්‍රතිඵල නෙලා ගත්තා. පැහැදිලිවම ප්‍රථම පන්දු ආරය තුළදීම කණ්ඩායමේ බලාපොරොත්තුදායි පිතිකරුවාගේ කඩුල්ල ලබා ගන්න ආකාරයක් ලැබෙනවා. සුදානම් සමීර සඳරුවන් පන්දුව පිළිගන්නට අකිල්ගේ පන්දුව පිළිගැනීම සඳහා වරා සාතික පන්දුවක් ගුඩ්ලෙන්ති පතිත කළ පන්දුව පිත්තේ දවටා ගැනීමට හැකියාවක් නැහැ ප්‍රිය තරග නිර්මාණනේ. කෙමින්
අකිල් තමාගේ සුපුරුදු රිත්මයට අවතීර්ණ වෙන ආකාරයක් දක්වා ලැබෙනවා. සිය කණ්ඩායමට පැමිණීම සමගින් සිය දායකත්වය උපරිම ලබා දෙන්නට වෑයම් කරන්නේ මේ වමාත් මදවේගී පන්දු යවන ලකුණු සංඛ්‍යාව ලකුණු 4 දක්වා වැඩි කරගෙන තිබෙනවා මුල් ලකුණු සංඛ්‍යාව. රාසාතික පන්දුවක් ඥානානිත පන්දුවක් යොමු කළේ පිටින් ආක්‍රමණය කරමින් අපූර්ව පන්දුවාරයක් නිමා කර දමනවා. ප්‍රථම පන්දුවාරය ලකුණු 4කට සීමා කළා අකිල් ප්‍රියතරංග නර්මාණී පන්දුවාරය සදා පන්දු 5 බැගින් පන්දුවාර 4කටයි මේ තරගයේ තීරණය වන්නේ. මේ තරගයෙන් ජයග්‍රහණය කරන ක්‍රීඩකයින් පානදුර DTS රොයල් ක්‍රීඩකයින් සමගින් අවසන් මහා තරගයේ තරග කළ යුතුයි. මේකේ තරග මාලාවේ අවසන් මහා තරගය බලමු. තරගයේ අවසන් මහා තරගය සදා සුසුකම් ලබානේ වෙනස් බොලොඤ්ඤා ක්‍රීඩකයින් දෙසේ තුමිතනම් පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයින් යන්නයි ප්‍රශාන්තයේ ප්‍රිය තරග නර්මාණනි හුදා කැදවා ගන්නවා දෙවන පන්දුවාරේ ක්‍රියාත්මක කිරීම සඳහා ඉතාමත් වේගයෙන් පන්දු යොමු කිරීමට හැකියාවක් තිබෙන ඉතාමත් ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරන අයෙක් පැහැදිලිවම වෙනස් බොලොඤ්ඤා සංචිතයේ සිටින ප්‍රබල පන්දු බලෑනියක් දක්න ලැබෙන අද දිනේ වෙනස් සංචිතය තුලත් බැලු බැලමටම කෙමින් තරගයේ උණුසුම වැඩි වෙන ආකාරයක් දක්න ලැබෙන්නේ සුදානම් හුදා ධනුෂ්ක සම්පත්‍රණීම පන්දු යොමු කිරීම සඳහා එවරා සාතික පන්දුවක් යොමු කළේ අපූර්ව පන්දුවක් පිටේ දබටා ගැනීමට හැකියාවක් නැහැ. කෙමින් වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකයින් සිය ආධිපත්‍ය හොඳින් පතුරන ආකාරයක් දක්න ලැබෙනවා. ලකුණු සංඛ්‍යාව තාමත් ලකුණු 4 සීමාවේ රැඳී තිබෙනවා ප්‍රිය තරග නර්මාණනි. සුදානම් ධනුෂ්කට එරෙහිව නැවත පන්දු යොමු කරන්නට වරා තුන පන්දුවක් ලෙසින් ගමන් කරන්නේ සුරැකිව ඉවර උඩ පන්දුවක් බවට පරිවර්තනය කර ගන්නා විට දැන් පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයින් මේ තරගය තුල පීඩනය වැඩි කර තිබෙනවා. බැලු බැලමටම ප්‍රිය තරග නර්මාණනි ලකුණු සංඛ්‍යාව තාමත් ලකුණු 4 සීමාවේ ආරම්භක පිතිකරුවන් දෙපළගේ සබඳතාව දැන් බිඳ තමා හමාරයි. ආරම්භක පිතිකරුවන් දෙපළම දැන් ක්‍රීඩාගාරය වෙත හරවා යවා හමාරයි ප්‍රිය තරග නර්මාණනි ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි ලකුණු සංඛ්‍යාව බොහෝ දෙනා ඉතාමත් අවදියෙන් වැඩි අවධානයෙන් බලා සිටින තරගයක් බවට පත්ව තිබෙනවා මේ තරගයේ දෙස ප්‍රිය තරග නර්මාණනි ලකුණු සංඛ්‍යාව ලකුණු තාමත් ලකුණු 4 සීමාවේ රැඳී තිබෙන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 4යි නවක පිටිකරුවා තිස්සර දේශාන් ක්‍රීඩා උපරිම සම්බන්ධවන්නේ පන්දුවට පහර දීම සඳහා ලකුණු සංඛ්‍යාව ලකුණු 4 දක්වා දැන් වැඩි කරගෙන තිබෙන ආකාරය දක්වා ලැබෙන සුදානම් තිස්සර දේශාන් පන්දුව පිළිගැනීම සඳහා තීරණාත්මක පන්දුවාරයක් ක්‍රියාත්මක කරනවා. පැහැදිලිවම මේ ආරම්භක පන්දුවාරයේ පාලනය ඉදිරියට රැගෙන යන්නට වෑයම් කරන්නේ. එවර පිටතටම යොමු කළේ පන්දුව එතරම් ජව සම්පන්න පන්දු පහරක් නොවේ එල්ල කරේ තිස්සර දේශාන් ප්‍රිය තරග නර්මාණනි ඒ අනුව පස්සේ මේක ලකුණක් දක්වා පැතිමාරු කර ගන්නවා විට ලකුණු සංඛ්‍යාව ලකුණු 5 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කර ගන්නවා විට තරමක් හිරුඩැස් මේ කැමරා කාතිය වෙත ඍජුවම වැටෙන ආකාරය දක්වා ලැබෙනවා. තරමක් දසුන් අපැහැදිලි වීම පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්නාර්ථ ගෙනාවත් නමුත් මෙයයි ප්‍රධාන කාරණාව පානදුර මෝතරවිල ක්‍රීඩා පිටියට සමාන්තරව දැන් හිරුඩැස් පතිතන ආකාරය දක්වා ලැබෙනවා ප්‍රිය තරග නර්මාණනි තරම් පහසු නෑ කැමරා කාචය හැසිරීම මේ තරගය තුලදී ලකුණු සංඛ්‍යාව ලකුණු 5 සීමාවේ සුදානම් සමීර එවරා සාතික පන්දුවක් ඉතාමත් වේගයෙන් පන්දු යොමු කරන ආකාරයක් දක්වා ලැබෙනවා. මේ පිතිකරුවන් දෙදෙනාට පාලනය කළා පැහැදිලිවම ප්‍රිය තරග නර්මාණනි සමීර පන්දුව එන මාවත දෙස බලා සිටියත් එතරම් වේගයෙන් පන්දුව පැමිණෙන ආකාරයක් දක්වා ලැබෙන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 5 සීමාවේ සුදානම් දෙවන පන්දුවාරේ අවසන් පන්දු යොමු කිරීම සඳහා තාමත් ලකුණු සංඛ්‍යාව අඩු ලකුණු සංඛ්‍යාවක් දක්වා ලැබෙන්නේ ලකුණු පුරුදු අවධානය යොමු කිරීමේදී ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි තාමත් මුල් ලකුණු සංඛ්‍යාව සුදානම් අවසන් පන්දු යොමු කරන්නට දෙවන පන්දුවාරේ අවසන් පන්දු යොමු කිරීම සඳහා හුදා සුදානම් සමීර සඳරාණේ පන්දු යොමු කරන්නට වියනා හුදා එවර ප්‍රධාන විශිකාරෝණයන් සජා කළා යවයි පන්දුවක් බවට ඒ අනුව අතිරේක ලකුණ සමගින් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 20 දක්වා ලකුණු 6 දක්වා වැඩි කරගෙන තිබෙනවා. මුල් ලකුණු සංඛ්‍යාව විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට වෑයම් කරාවේ. කෙසේ හෝ ලකුණු 20 සීමාව ලකුණු 30 සීමාව ලබා ගන්නට වෑයම් කරාවේ.
වර සාතික පන්දුවක් බවට අයිතිරණය කරන්නේ විනිශ්චයකාරතුමානේ අනුවේ දෙවන පන්දුවාරි නිමාව දක්න විට නිමුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි ප්‍රිතාරගනාර්පන් නිමුල් ලකුණු සංඛ්‍යාව ලකුණු සංඛ්‍යාව ලකුණු 6 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ සාර්ථක පන්දුවාර දෙකක් නිමා කර දුන්නා පැහැදිලිවම නැවතත් වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන් සුපුරුදු රිද්මයට පැමිණ තිබෙන ආකාරයක් දක් ලැබෙනවා බැලුමටම පන්දු 10ක් ලකුණු 6කට සීමා කර තිබෙන විට තුන්වන පන්දුවාරයේ වගකීම බලමු කණ්ඩායම් නායකවරයා මයුර ප්‍රබෝධ ජේෂ්ඨ ක්‍රීඩකයන් සමගින් කතිකා කරමින් පන්දුවාරයේ වගකීම බාර කරන්නට වෑයම් කරන ආකාරයක් දක් ලැබෙන්නේ තරංග විතයි වගකීම බාර කරන්නේ ප්‍රිය තරංග නර්මණනි සුදානම් තාරක පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා තරගේ උණුසුම් පැහැදිලිවම ප්‍රිය තරංග නර්මාණී කෙසේ හෝ තිස්සර දේශාන් මේ පන්දුවාරය තුළ විශාල පන්දු පහරවල් එල්ල කරන්නට වෑයම් කරාවි පැතුම් තරංග කිසිත් මවතක් සිරුවෙන් කතා කළ නොහැකි පන්දු ප්‍රිය තරංග නර්මාණී වීනස් බොලොඤ්ඤා සංතිතයේ කවදියක් තුළ ආරම්භක පන්දු ලෙසින් මේ පන්දු කටයුතු කළා ප්‍රිය තරංග නර්මාණී ලකුණු සංඛ්‍යාව තාමත් ලකුණු 6 සීමාවේ ක්‍රියාත්මක කරන්නේ තුන්වන පන්දුවාරය දැන් ආරම්භ කරන්න සූදානම් වන්නේ වීනස් බොලොඤ්ඤා පන්දු තිබියනවා තාරක රාසාතිකයි පන්දුවේ පොල්ලෙන්ති පත්ත කළ පන්දුවට කල්ලාල් වැලි මාසාර්ථකයි වර තිස්සරගෙත් පාස්විමික් ලකුණු දක්වා පැතිමාරු කර ගන්නවා. විට ලකුණු පුවරුව ලකුණු 7 දක්වා ලකුණු සංඛ්‍යාව දැන් වැඩි කරගෙන තිබෙනවා. ලකුණු 7යි මුල් ලකුණු සංඛ්‍යාව. සුපර් පැෂන් පිටිකරුවන් දැඩි පීඩනයකට ලක්ව තිබෙනවා බැලුමටම මේ ලකුණු පුවරුව දෙස් අවධානය යොමු කිරීමේදී ප්‍රිය තරංග නර්මාණී පැහැදිලිවම පිටිකරුවන් පාලනය කර තිබෙනවා බැලුමට වීනස් බොලොඤ්ඤා පන්දු බලයනීය ප්‍රිය තරංග නර්මාණනි වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් සිය පන්දු යවන්නන් සිය රාජකාරිය ඉෂ්ට කරන ආකාරයක් දක් ලැබෙනවා මේ වැදගත් අවසන් පූර්ව තරගය තුලදී දිව්‍යානවා තරංග වරාතුඩ පන්දු අලෙසින් ගමන් කරන්නේ බලමු සුරැකිව රැක ගන්න අවුඩ පන්දුවක් බවට ඒ අනුව පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තුයි වමත් පිටිකරුවා ගිනිමත් දැන් නිමාවට පත්වනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7ක් වතිබේදී ප්‍රිය තරංග නර්මාණී කෙසේ හෝ මේ පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන් දැඩි පීඩනයක් එල්ල කළා වීනස් බොලොඤ්ඤා පන්දු බලයනීය ප්‍රිය තරංග නර්මාණී මේ පානදුර පුරවලට පැමිණ මේ වෙන්නප්පොඩ නෑදැකම් කියන වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන් සිය ආධිපත්‍ය පතුරන ආකාරයක් දක් ලැබෙනවා පානදුර මෝදරවිල ක්‍රීඩා පිටිය තුලදී ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි නාවක පිටිකරුවා මිලින ප්‍රියශාත් ක්‍රීඩා පිටියට සම්බන්ධ මේ යාපහුව ප්‍රදේශයේ නෑදෑකම් කියන වයිම පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුවෙන් මේ සැහැල්ලු පන්දුර දායාද කරන ලද ක්‍රීඩකයා සූදානම් මේ තනමල් විලින් බී කරන ලද තරංගගේ පන්දුව පිළිගැනීම සඳහා ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි තවත් ලකුණු සංඛ්‍යාව විශාල පන්දු පහරවල් එල්ල කළ යුතුයි මේ තරගයේ පිළිබඳව සුපර් පැෂන් ක්‍රීඩකයන් බලාපොරොත්තු වන්නට නම් එසේ නොවන්නට වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන් මෙවන විට දැඩි පීඩනයක් එල්ල කර තිබෙනවා මේ ලකුණු පුවරු දෙස අවධානය යොමු කිරීමේදී දිව්‍යානවා තරගයේ එවාර ජව සම්පන්න පන්දු පහරක් ලොෆ්ට් ඩොන්ඩ්‍රයි පාර ඩිප් මිඩෝන් දෙසින් ලකුණු 6ක් බවටයි පරිවර්තනය කළේ මිලින ප්‍රියශාත් විටක හිරිපිටිය සුපයු සංසිතයේ ආරම්භක පිටිකරුවෙක් ප්‍රිය තරංග නර්මාණී නමුත් සුපර් පැෂන් සංසිතයට මොහු කැඳවන්නේ පන්දු බලයනීය ශක්තිමත් කරන්න ඕනෑම විටක පිටිකරුවෙක් ලෙස සිය දායකත්වය ලබා දෙන හැකියාවක් තිබෙන කදි මහපණේ ප්‍රිය තරංග නර්මාණී දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා ලකුණු සංඛ්‍යාව වැඩි කරගෙන තිබෙන්නේ ලකුණු 13යි වුන් ලකුණු සංඛ්‍යාව සූදානම් තරංග නැවතත් පන්දු යොමු කිරීම සඳහා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13 සීමාවේ දිව්‍යානවා තරංග ප්‍රධාන විශේෂකාරවරයාගේ වම් පස්සෙන් ඉවර සාතික පන්දුවක් බ්ලොක් කොල්ලේ පත්ත කළ පන්දුව ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ ලකුණු පුරව වෙනසක් නැහැ ලකුණු 13 සීමාවේ සදානම් තුන්වෙනි පන්දුවාරයේ අවසන් පන්දු යොමු කිරීම සඳහා ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි කෙමෙන් දැන් පීඩනය වැඩි කරනවා පැහැදිලිවම වීනස් බොලොඤ්ඤා පන්දු බලයනීය ප්‍රිය තරංග නර්මාණී තාමත් එක් විශාල පන්දු පහරක් පමණයි එල්ල කරන්නට හැකියාවක් ලැබුණේ සුපර් පැෂන් පිටිකරුවන්ට මේ වීනස් බොලොඤ්ඤා පන්දු යමන්නන් හමුවේ ප්‍රිය තරංග නර්මාණී දිව්‍යානවා තරංග වේගය අඩාල කළ පන්දුව
පාසෙ මේක ලකුණ දක්වා පැතිමාරු කර ගන්නවා. එවාරදවාදී දැවි යාමාගේ අනුව මිලින ප්‍රියශාත්ගේ නිමත් නිමාවට පත්වනට ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. ලකුණු සංඛ්‍යාව දැන් අවසන් පන්දුවාරේ ක්‍රියාත්මක කිරීම සඳහා කැඳවා ගන්නේ. අවසන් පන්දුවාරේ ක්‍රියාත්මක කිරීම සඳහා හමඩ් කැඳවා ගන්න ආකාරය දක්වා ලැබෙනවා. එල්ලා බාල පන්දු විනස් පොලොන්යා සන්තිතයේද කැඳවීමට කෙතරම් සාධාරණයක් සිදු කරාවිද යන්න ප්‍රශ්ාතය දැන් නවක පිතිකරවා ලෙස ක්‍රඩා පිරියට සම්බන්ධ වෙනවා. ප්‍රසන්න ධම්මික නවක පිතිකරවා ලෙස ක්‍රඩා පිරියට සම්බන්ධ වන්නේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. ලකුණු සංඛ්‍යාව ප්‍රසන්න ධම්මික නවක පිතිකරවා ලෙස දැන් ක්‍රඩා පිරියට සම්බන්ධ වන්නේ. ප්‍රසන්න ධම්මික අතිතමත් දක්ෂ තුංග්‍රාවක දෙකෙක්. නිසා මේ තරගයේ විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න නම් මේ පන්දු පහ තුළ තිසර දේශාන් සමගින් ප්‍රසන්න ධම්මික විශාල පන්දු පහරවල් එල්ල කළ යුතුයි. එසේ නොවන්නට වීනස් පොලොන්යා අපිතිකරවන්ට සැනසුම් සුසුව හෙළි හැකි ලකුණු පුවරක් බවට පත් වේ යන්න ප්‍රශ්නාර්ථයේ ප්‍රිය තරග නිර්මාණනේ. සුදානා මහමඩ් සීමාවේ සිට මේ වමාත් මදවේගී පන්දු යවන ඉස්කාරාමාකාරී පන්දු යවන සුදානා වානේ තිසර දේශාන්ට රීවේ මේ පන්දු යොමු කරන්නට අයිවාර පිතරම යොමු කළේ පන්දුව ලකුණු 6ක් පාඩු පරිවර්තනය කළා අපේ තරග නිර්මාණයේ. මේ වැදගත් පන්දු පහරක් එල්ල කළේ පැහැදිලිවම ලකුණු පිපාසෙන් සිටින සුපර් පැෂන් ක්‍රිකට්ට කදිම පන්දු පහරක් එල්ල කර දුන්නේ අපේ තරග නිර්මාණයේ. මිලින ප්‍රියශාත්සිය කඩුල්ල පූජා කරමින් තිසරට අන්තය ලබා දීමට කදිම සාධාරණයක් සිදු කරන ආකාරය දක්වා ලැබෙනවා. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 20 දක්වා වැඩි වෙන විට මුණු පොතේ ප්‍රේක්ෂකින් 2800කට අධික පිරිසක් මේ තරගයේ දැන් සජීවීව නරඹන ආකාරයක දක්වා ලැබෙනවා අපේ තරග නිර්මාණයේ. සුදානම් අවසන් පන්දු 4 ක්‍රියාත්මක කරන්නට මේ ප්‍රථමාර්ධයේ අවසන් පන්දු 4 ක්‍රියාත්මක කිරීම සඳහා සුදානම් තරංගගේ තෑත තුළ තැවටි පන්දු 6 සීමා නෙපිටටයි පතිත වන්නේ ප්‍රිය තරග නිර්මාණයේ. ඒ අනුව දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 20 දක්වා වැඩි කරගෙන තිබෙනේ. එවරත් පිටරම යොමු කළේ පන්දුව ස්ථානගත කිරීම සාර්ථකයි. මයුර ප්‍රබෝධගේ වර පන්දු නවතා ගැනීම ප්‍රිය තරග නිර්මාණයේ. එවර අද්වාදී දැවි යාමක් බවට පරිවර්තනය කර ගන්නා විට ලකුණු සංඛ්‍යාව ලකුණු 21 දක්වා වැඩි කර ගන්නවා. මා කල්පනා කරේ මේ මයුර ප්‍රබෝධ නවතාලු 6 පහර මේ තරගයේ තීරණාත්මක සාධකයක් වේ. පැහැදිලිවම ඉතාමත් දක්ෂ පන්දු නවතාලීම කණ්ඩායම් නායකවරයා මයුර ප්‍රබෝධ අද දිනේ සිය වගකීම පන්දු රැකීම ඉතාමත් හොඳින් සිදු කරන්න වෑයම් කරන්නේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 21 දක්වා වැඩි කර ගන්නා විට නවක පිතිකරුවා දනුක ක්‍රීඩා පිරියට සම්බන්ධ වන්නේ. නවක පිතිකරුවා දනුක ක්‍රීඩා පිරියට සම්බන්ධ වෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි. සුදානම් මේ අවසන් පන්දු තුනේ ක්‍රියාත්මක කරන්නට ලකුණු සංඛ්‍යාව ලකුණු 21යි. සුදානම් සීමාවෙන් සිට අහමඩ් නැවත තිසරට එරෙහිව පන්දු යොමු කිරීම සඳහා එවර පිටරමයි ලැබෙන්නේ පන්දුව තිසර දේශාන් සිය කණ්ඩායමට බලාපොරොත්තුයි ලකුණු පුවරුවක් නිර්මාණය කරන්න වෑයම් කරන ආකාරය දක්වා ලැබෙනවා අපේ තරග නිර්මාණයේ. මෙතෙක් වෙලා පානදුර සුපර් පැෂන් ක්‍රීඩකින් බලාපොරොත්තු වන ලකුණු පුවරුව ආසන්නයට ගමන් කරන්න දැන් වෑයම් කරන ආකාරය දක්වා ලැබෙනවා අපේ තරග නිර්මාණයේ. මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27 දක්වා වැඩි කරගෙන තිබෙනවා. මා කල්පනා කළේ මේ ප්‍රසන්න ධම්මික මිලින ප්‍රියශාත්සිය කඩුල්ල පූජා කරමින් තිසර දේශාන්ට අන්තය ලබා දීමට කදිම සාධාරණයක් සිදු කරන ආකාරය දක්වා ලැබෙන්නේ ප්‍රිය තරග නිර්මාණයේ. දැන් 2900කට අධික ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් මේ තරගයේ දෙස වැඩි අවධානයක් යොමු කරන ආකාරය දක්වා ලැබෙනවා. සුදානම් අහමඩ් නැවත අසිය සීමාවේ සිට එවරාජ්‍ය අවසන් පන්දු පහරක් අවසන් නිමේෂයේ උඩ පන්දුවක් බවට සුරැකියෝ පරිවර්තනය කර ගන්නවා ප්‍රිය තරග නිර්මාණයේ. සුළඟ තිසර දේශාන්ට සරදම් කළා. මා විශ්වාස කරන්නේ මේ ක්‍රීඩා පිටියේ වමත් පිතිකරුවන්ට තරමක් වාසිදායකයි වන්ද වමත් පිතිකරුවන්ගේ පායින් දෙසටයි සුලන්දාර හමා යන්නේ ප්‍රිය තරග නිර්මාණයේ අනුව තිසර දේශාන් ගිනීම දැන් නිමාවට පත්වනට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27 සීමාවේ නැදී තිබෙන්නේ. නවක පිතිකරුවා ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ පළමු නවක පිතිකරුවා විජේරත්නම් සංචුකාන් වේවිද. නවක පිතිකරුවා ලෙස විජේරත්නම් සංචුකාන් දැන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ. ලකුණු සංඛ්‍යාව ලකුණු 27 දක්වා වැඩි කරගෙන තිබෙනවා. සුදානම් ඉනි මේ අවසන් පන්දු යොමු කරන්නට
ලකුණු 27යි. මුල් ලකුණු සංඛ්‍යාව මේ වන විට පාරදුර සුපර් පැෂන් ක්‍රිඩකගේ ලකුණු සංඛ්‍යාව. විනස් බොලොඥා පන්දු බලෑනිය අවශේෂම ප්‍රථම පන්දුවාර 3 ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කළා. පැහැදිලිම අහමට විශාල පන්දු පහරවල් දෙකක් එල්ල කළා. තිස්සර දේශාන් ප්‍රියතරග නර්මාණනි මයිරු ප්‍රබෝධගේ දක්ෂ පන්දු නවතාලීම ලකුණු 5 කප්පාදු කර දුන්නා. පැහැදිලිවම ප්‍රියතරග නර්මාණනි සුදානම් මේ අවසන් පන්දු යොමු කිරීම සඳහා දැන් 3000කට අධික පිරිසක් මේකී තරගයේ නරඹන ආකාරයක්. ඒ වාර කෙටි පන්දුවක් සුරෙක්ව උඩ පන්දුවක් බවට කවින්දි රෝස් පරිවර්තනය කර ගන්නා විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 28යි ලකුණු 28ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට. පන්දු 20ක් තුලදී ප්‍රිය තරග නර්මාණනේ බලමු හැකියාවක් ලැබෙවිද පානදුර සුපර් පැෂන් පන්දු බලෑනියට මේ ලකුණු 28 ආරක්ෂා කර දෙන්නට ප්‍රිය තරග නර්මාණනේ. තාමත් වැදගත් තියුණු තීරණාත්මක තරගයේ ත්‍රිාර්ධය විස්තර තද ඔබ වෙත සමීප කිරීම සඳහා මා සහෘද නිවේදක අනිලා ඔබට ආරාධනා කරනවා පන්දුවෙන් පන්දුව විස්තර තතු ඔබ වෙත සමීප කරන්නට. බෙහෙවින් ස්තුතිවත් වෙනවා මෙතරක බාලාව ඉදිරිවිදට ශිල්පී රවිඩ් කස්සුන් ඔබට වෙතරගාර්ධයක් විස්තර කතරය ගෙනීමට ලබා දීම සම්බන්ධයෙන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි ලකුණු 28ක් ලබා ගත යුතුයි. පන්දු 20ක් තුළ තරග ජයග්‍රහණය කරන්නට ප්‍රබල වීනස් බොලොන්යෝ කණ්ඩායම සුපර් පැෂන් කණ්ඩායම පරාජය කරමින් අවසන් මා තරගයක් සඳහා තේරී පත්වන්නට පන්දු 20ක් තුළ ලකුණු 27ක් ලබා ගත යුතුයි. හැකික්වරින් තරග ආරම්භ කරගත යුතුයි. මෙවන විට සුපර් පැෂන් කණ්ඩායමේ කිරිකයන් කියන අපිට පැමිණ තිබෙන්නේ මේ දැන් අවිදු ඉරෝස් සමගින් මයුර ප්‍රබෝධ ආරම්භක පිතිකරුවා නගල කියන අපිට එක්වන්නේ තොතුනේ මේ වමාසා දකුණත් පිතිකරු සුසංයෝගය මේ වීනස් බොලොන්යෝ කණ්ඩායමේ පන්දු 20ක් තුළ ලකුණු 27ක් ආරක්ෂා කර ගැනීමයි අභියෝගය වෙතිබෙන්නේ මේ සුපර් පැෂන් පන්දු යවන්නට තොතුනේ අපි බලමු මේ තීරණාත්මක තරගය තුළ මේ සුපර් පැෂන් කණ්ඩායම ජයග්‍රහණය කරාවිද ඒවත් නැත්නම් මේ වීනස් බොලොන්යෝ කණ්ඩායම තරග ජයග්‍රහණය කරමින් අවසන් මහ තරගයක් සඳහා තේරී පත්වීද යන වගේ පළවෙනි පන්දුවාරයේ එයිම සඳහා මිලින පියසාත් කැදවාගෙන තිබෙන්නේ හිතවතුනේ දකුණති මදවේග පන්දු යවානා මයුර ප්‍රබෝධ තේරීව මිලින පියසාත් පන්දු යවානේ අංක 12 ජර්සියේ මිකම් කියන පාරදුර සුපර් පැෂන් කණ්ඩායමේ ආරම්භක පන්දු යවානා කැදවාගෙන තිබෙන්නේ මේ තීරණාත්මක තරගය තුළ පළවෙනි පන්දුවාරය යවන්නට පන්දු 20යි ලකුණු 28යි ජයසීමා ඉලක්කය. පළවෙනි පන්දුව තුළ මානවා පන්දු පහරක් එල්ල කර ගාතේ ඒ ලකුණු 6ක් වශයෙන් සටහන් වෙදී මේ මිලින පියොස්සාත්ගේ පළවෙනි පන්දුව තුළම මේ මයුර ප්‍රබෝධගේ පිත්ත ක්‍රියාත්මක වනවා. එතකොටනේ මේ තියුණු තීරණාත්මක තරගය තුළ මේ තරග ජයග්‍රහණය කරන කණ්ඩායම මේ පානදුර DTS කණ්ඩායම සමගින් තරග වැඩි යුතුයි අවසන් මහ තරගයක් තුළ. එතකොටනේ දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි ක්‍රියාත්මක වන්නේ තරගයේ පළවෙනි පන්දුවාරයේ තොතුනේ දකුණත් පිතිකරුවා මයුර ප්‍රබෝධ තේරීව පන්දුවේට සූදානම්වි මේ මිල පියසාත් දිවේනවා ප්‍රධාන විනිසුරු පස්සු කරමින් ආයවරත් වරෙන් පන්දු පාරුඩ පන්දුවක් වශයෙන් අධ්‍යාවේ රැක ගැනීමට හැකියාවක් නැහැ. මේ දැන් ලකුණු 4ක් වශයෙන් සටහන් කරනවා. එතකොට මේ පොස්සන්න දාමිකගේ දුර්වල පන්දු රැකීම හමුවේ තවත් ලකුණු 4ක් මේ වීනස් කණ්ඩායමට එකතු වන්නේ හිතවතුනේ. එම ලකුණු 4 සමග දැන් ලකුණු 10යි. තවත් ලකුණු 18ක් ලබා ගත යුතුයි. පන්දු 18ක් තුළ තරග ජයග්‍රහණය කරන්නට පන්දු 18යි ලකුණු 18යි ජයසීමා ඉලක්කය.
දිවෙනවා පන්දුවයි වසදා මිලින ආයවර සාත්තක පන්දුවක් යොමු කරන ලැබුවේ එක් ලකුණක් සඳහා පැති මාරු කෙරි ගඩොයිම ලකුණ සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11යි කිසිදු කඩුවක් නොදෙවි මේ පිටිකනේ යෙදෙන වීනස් බොලොන්යෝ කණ්ඩායම හිතවතුනි මේ කවිදු ඉරෝෂ් මේ වමත් පිටිකාරවා හිතවතුනි මේ වීනස් කණ්ඩායම ජයග්‍රහණ බොහොමයක් පසුපස සිටි ලියද වීරයා හිතවතුනි මේ කවිදු ඉරෝෂ් මේ වමති පිතා සුරානා ටෙරිව පදයයිම සදා මිල්ල පියස්සාත් සූදානම් සිටින මේ විස්තර විචාරය ගෙන අන්තයේ සිට දැන් දිවේනවා පදයයිම සදා ප්‍රධාන විනිසුරු පසු කරමින් ආයවර පන්දු බහරකෙට තැත් කරේ නමුත් හරියාකාර පිත්තේ නොදවටුණු පන්දුවේ කරුරක්කින ධනුෂ්ක සම්පාත් එක්කම රැගෙන බාර දෙන විට ලකුණක් ලබා ගන්නට හැකියාවක් නැහැ. දැන් මුල් ලකුණ සංඛ්‍යාව ලකුණ 11යි. පන්දු 4යි පළවෙනි පන්දු වාරේ තවත් එක් පන්දුවක් ඉතිරිව තිබෙනවා. පළවෙනි පන්දු වාරේ යවා නිම කරන්නට මිලින පියස්සාත් කවිදු ඉරෝෂ්ට එරෙහිව පන්දුවේට සූදානම් දිවෙනවා ප්‍රධාන විනිසුරු පසු කරමි පන්දුව එවර සාත්තක පන්දුවක් ඒ වයිට් පන්දුවක් වශයෙන් සටහන් කරනවා මේ දර්ශන නිලුපුල් ප්‍රධාන විනිසුරුවරයා දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි පන්දු 16යි ලකුණු 16යි ජයසීමා ඉලක්කය දිවෙනවා පළවෙනි පන්දු වාරයේ අවසන් පන්දුව එවර සාත්තක පන්දුවක් යොමු කරනු ලැබුවේ දෙබිලින පියස්සාත් හිතවතුනි යාඩුව පළවෙනි පන්දු වාරයේ නිමා වෙද්දී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි කිසිදු කඩුවක් නොදෙවි සාත්තක පිටිහරම කෙඩියරිදුවා මයුර ප්‍රබෝධ ලකුණු 12යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව හඹා යන ජයසීමා ඉලක්කය ලකුණු 28යි ඊළඟ පන්දු වාරයේ ඉබ සදා සංජු කාන්ත් කැඳවා ගන්නේ මයුර ප්‍රබෝධට එරෙහිව දෙවෙනි පන්දු වාරේ තවත් ලකුණු 16ක් ලබා ගත යුතුයි පන්දු 15ක් තුළ තරග ජයග්‍රහණය කරන්නට සංජුකාන්ත් පදයයිට සූදානම් දිවෙනවා මයුර ප්‍රබෝධට එරෙහිව ආයවර වේගය අඩු කරමින් පන්දුව යොමු කරනු ලැබුවේ නමුත් උඩ පන්දුවක් වශයෙන් ඇදියාවත් මිලින පියස්සාත් උත්සාහයක් දැරුවා ඒ වගේම තිසර දේශාන් පන්දුව තුළට දිවාවා මේ සංජුකාන්ත් දිවාවා නම් සුරැකි උඩ පන්දුවක් වශයෙන් රැක ගන්නට තිබුණා මේ බිල්ල පියස්සාත් ලොන්ඩන් සිට පන්දුවට දිවාවේ තවතුනේ ඒ අතරතුර එක් ලකුණක් හිමි වුණා දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 13යි කවිදු ඉරෝෂ් ටෙරේව පදයයිබට සංජුකාන්ත් සූදානමින් හිතවතුනේ දැන් කෙමින් ඊර අවරට යමින් තිබෙන හිතවතුනේ එම නිසා මේ තරඟ හැකි ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි මේ අඳුරට පෙර ආතුව මේ අවසන් මහ තරඟේ පැවැත්විය යුතුයි මේ ප්‍රධාන සංවිධායකවරුන් එම නිසා හැකි ඉක්මනින් මේ තරඟය නිමා කරගත යුතුයි දිවෙනවා සංජුකාන්ත් පන්දුවීම සඳහා ආයවර වයිට් පන්දුවක් වශයෙන් සටහන් කරානේ ප්‍රධාන විනිසුරුවරයා තවත් අතිරේක ලකුණු පූර්වට එකතු වදී දැන් ලකුණු 14යි මුල් ලකුණු සංඛ්‍යාව කිසිදු කඩුල්ලක් නොදවී තවතුනේ මේ මයුර ප්‍රබෝධ සමගින් මේ කවිදු ඉරෝෂ් ආරම්භක පිටිකරුවන් තවමත් කඩුල්ල තුළ රැඳී සිටින හේතුතුනේ සංජුකාන්ත් පන්දු යවන කවිදු රෙස්ටේරියෝ එවරත් වයිට් පන්දුවක් යොමු කරනු ලැබුවේ සාත්තක පන්දුවක් නොවේ මේ වයිට් පන්දුව සමගින් අතිරේක ලකුණක් එකතු වෙන විට මුල් ලකුණු පූර්ව ලකුණු 16 දක්වා ඉහළ යන්නේ දැන් ලකුණු 16යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 12ක් පමණයි අවශ්‍ය තරගයේ ජයග්‍රහණය කරන්නට මේ පොබොල සුපර් පැෂන් කණ්ඩායම පරාජය කරමින් මේ වීනස් බොලොන්යෝ කණ්ඩායමට හිතවතුනේ මේ වන විටත් පොයින්ට් සිස්ටම් ලයිව් ඔස්සේ 3000කට අධික සංඛ්‍යාවක් මේ තරග මාලාව නරඹන බවයි දන්වා සිටින හිතවතුනේ අතරතුර පද පහර ලකුණු 6ක් හිමි කර ගැනීමක් හිතවතුනේ මේ මයුර ප්‍රබෝධගේ පිටේ එන්නේ ලකුණු 6 සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 22 දක්වා ඉහළ යන්නේ ලකුණු 22යි දැන් මුල් ලකුණු සංඛ්‍යාව 7 ලකුණු
තවත් ලකුණු 6ක් පමණයි අවශ්‍ය තරගයේ ජයග්‍රහණය කරන්නට. කිසිදු කඩුල්ලක් නොදෙවි මේ තරගයේ ජයග්‍රහණය හඹා යාවිද මේ වීනස් බොලොඤ්ඤෝ කණ්ඩායමේ තවතුනේ. දිවිනවා පදවීම සදා ආයරත් අලංකාර පන්දු පහර උඩ පන්දුවක් වශයෙන් සුරැකිව මිලින පියස්සත් රැකී ගන්නා විට මේ මයුර ප්‍රබෝධගේ නිමනිමා වනවා. හිතවතුනේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 22 තිබියදී පළවෙනි කඩුල්ල දැවී යන්නේ හිතවතුනේ. ඊළඟට පිටියට එක්වන කිඩිකා නිශාන්ත වීරකෝන් නිශාන්ත වීරකෝන්ට එරෙහිව පන්දුවීම සඳහා සංජකාන්ත් සාත්තක පරණලාගත් පන්දු යවනා හිතවතුනේ. මේ මයුර ප්‍රබෝධගේ කඩුල්ල දවා ගතා මේ අංකනා මෙජොසි ඩෙබිකම් කියන සංජකාන්ත් දිවෙනවා පන්දුවීම සඳහා නිශාන්ත වීරකෝන්ට එරෙහිව ආයවර යොකලෙන්ති පන්දුව පතිත කරාදී පන්දුව තල්ලි කර හැරියා ලොන්ඩන් ලෝන් ඔෆ් විඩසෙට ආයෙක් ලකුණක් සදා ප්‍රතිවාරු කරගත්තේ. දැන් ලකුණු 23යි මුල් ලකුණු සංඛ්‍යාව තවත් ලකුණු 5ක් පමණයි අවශ්‍ය. පන්දු 11ක් තුල ලකුණු 5ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට. දිවිනවා පන්දුවේ සදා මේ ෆ්ලික් පාරකට පෙළඹුණේ මේ කවිදු ඉරෝෂ් පන්දු වාර දෙකක් නිමා වුණ විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23යි. තවත් ලකුණු 5ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කරන්නට. DTS කණ්ඩායමේ තෝරයා හැකෙක් වෙනි සම්බන්ධ විය යුතුයි. සේවාසිය උරගා බලන්නට මේ තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායම සමග DTS කණ්ඩායමේ කළමනාකාරීවරයා දනේෂ් ඔබගේ කණ්ඩායමේ නායකවරයා හැකෙක් වෙනි සම්බන්ධ කරන්න මේ ස්ථානයට දනුක්කේ කැඳවාගෙන තිබෙන්නේ. මේ තුන්වෙනි පන්දු වාරය යවන්නට අවර පන්දුව තල්ලු කර හරියා එක් ලකුණයි දෙවෙනි ලකුණ වේගයෙන් දිවන්නට උත්සාහ කරන්නේ සාර්ථකයි කඩුළු අතර දිව්‍යාම. දැන් තවත් ලකුණු 3ක් පමණයි අවශ්‍ය තරගයේ ජයග්‍රහණය කරන්නට. පන්දු 9ක් තුල මේ වීනස් බොලොඤ්ඤෝ කණ්ඩායමට හිතවතුනේ මේ ප්‍රබල කණ්ඩායම් දෙකක් අද දිනේදී මේ මෝදර විල කීඩා පිටිය තුල මුණ ගැසුනේ හිතවතුනේ. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 25යි. තවත් ලකුණු 3ක් පමණයි අවශ්‍ය තරගයේ ජයග්‍රහණය කරන්නට. දිවෙනවා දනුක දක්විනති මදවේග පන්දු යවනා ආයවරත් පන්දුව ස්ථානගත කරන එක් ලකුණයි දෙවෙනි ලකුණ සඳහා පාසුවෙන් ප්‍රතිමාරු කර ගනිති. තවත් එක් ලකුණක් පමණයි අවශ්‍ය තරගයේ ජයග්‍රහණය කරන්නට. ඒ අනුව ප්‍රබල සුපර් පැෂන් කණ්ඩායම පරාජය කරමින් මේ අවසන් මහ තරගයක් සඳහා තීරී පත් වෙනවා. එතකොට මේ වීනස් බොලොඤ්ඤෝ කණ්ඩායම අපි මෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ සුපර් පැෂන් කණ්ඩායමට මේ තරගයේ සමග සම්බන්ධ වන්නට. අය වගේම අවසන් මහ තරගයේ සදා තීරී පත් වූයේ මේ ආරාධිත කණ්ඩායම් කාණ්ඩය තුළ මේ DTS ක්‍රීඩා සමාජය මේ පාන්දුර ප්‍රදේශයට නැකම් කියන හිතවතුනේ මීට ඉහත පොය දිනේ තුළ මේ තරංගමාලාව මේ ක්‍රීඩා පිටිය මේ තරංගමාලාවක් මේ ක්‍රීඩා පිටිය තුළ පැවතුණා. ශූරයන්ට මුදලින් රුපියල් 30000ක් අනුශූරයන්ට මුදලින් රුපියල් 20000ක් පිරිනැමූ තරංගමාලාව තුළ ශූරයන්ට හිමි කුසලානය සමගිනව මුදල් තෑග්ග හිමි කර ගත්තේ මේ පාන්දුර ප්‍රදේශයේ නැගියන කණ්ඩායම මේ DTS කණ්ඩායම හිතවතුනේ මේ ධනේෂ් මාතාගේ පූර්ණ කළමනාකාරීත්වය යටතේ මේ තරංගමාලා මෙම කණ්ඩායම ක්‍රීඩා කරමින් සිටින්නේ. එක් පන්දු වාරයකට පන්දු 5යි පන්දු වාර 3කට සීමා වන තරගයක් වශයෙන් ක්‍රීඩා පිටිය තුළ ක්‍රියාත්මක වන්නේ. පන්දු 15යි පන්දු 5යි පන්දු වාර 3කට සීමා වන තරගයක්